හායි හායි යාළුවනේ. ඉතින් කොහොමද සුබ උදෑසනක් ඔක්කොටම. අද අපි කරන්න යන්නේ චැලෙන්ජ් වීඩියෝ එකක්. අද අපි බලමු අපි එකිනෙකා අපි ගැන කොච්චර හොඳට දන්නවද. හැබැයි උත්තර වැරදි වුණොත් චැලෙන්ජ් එකක් කරන්න ඕනේ. චැලෙන්ජ් එකක් කරන්න. මං හරි මෙයා හරි වැරදි උත්තරයක් දුන්නොත් මේකෙන් දෙහි කෑල්ලක් කන්න. මෙතන දෙහි තියෙනවා. වැරදි උත්තරේ දෙන එක දෙහි කෑල්ලක් කන්න ඕනේ. එහෙනම් අපි පටන් ගමුනේ. මම ඉස්සරහම අහන්න ප්‍රශ්න අහන්න. කියන්න බලන්න මගේ ආසම කෑම මොකක්ද කියලා. ආසම කෑම. පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. උත්තරේ දෙන්න කලින්. හොඳට කල්පනා කරන දේ කෑල්ල කනවද? ඔය ආසම කෑම රයිස්. හරි. හරිද? හරි. එහෙනම් දැන් කියන්න ඕගන්න මං ආසම කෑම මොකද්ද කියලා. ආසම කෑම දෙහි කෑල්ල කන්න ලෑස්තිලා කියන්නේ. බලමු යාළුවා අපි අද. කවුද දෙහි ගන්නේ කියලා වැඩියෙන්. බිත්තර රොටි. බිත්තර රොටි. බිත්තර රොටි කන්න මම වැඩි ආසාවක් නැහැ. අයියෝ. එන්න යාළුවා එක්කෙනෙක් දෙහි කෑල්ල කන්න යන්නේ දැන් දෙහි කෑල්ල කරා. මේක පිටින් පොත්ත පිටින්ම කන්න ඕනද? දාලා හපලා කන්න. හරි. මම කියන්න මං ආසම කෑම මොකද්ද කියලා. මං ආසම කෑම රයිස් කව. දැන් මම කියන්න බලන්න මං ආසම ක්‍රීඩාව මොකක්ද කියලා. ආසම ක්‍රීඩාව. ඔව් මං ආසම ක්‍රීඩාව මොකක්ද කියන්න බෑ. ටික. හරි. උත්තරේ හරි. දැන් නම් දෙයි කන්නේ නැහැ. හරි අහන්න මගේ ප්‍රශ්න. ඔයා දැන් කියන්න මං ආසම ක්‍රීඩාව මොකද්ද කියලා. වාසම ක්‍රීඩාව තමා නෙට්බෝල්. වැරදි. දැන් ඒක ආපන් දෙහි කෑල්ල. දෙයි කෑල්ලක් කන්න. චූටි කෑල්ලක් බලලා කන්න. එන්න දෙහි කෑල්ල. කනවා දැන්. පහමාරඹුල මං ආසම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. චුට්ට පොඩ්ඩක් මෙහෙම වෙලා පොඩ්ඩක් මිස්සලා දෙන්න. කමන්න දැන් දෙහි කෑල්ලක් කෑවනේ. දැන් ඔයා කියන්න බලන්න මං ආසම පාට මොකද්ද කියලා. වාසම් පාට නිල් පාට. හරි. දැක්කනේ. මං ආසම ක්‍රීඩා මේ සෝරි මං ආසම පාට මොකද්ද? කොළ පාට. හරි උත්තර දුන්න. දැන් ඊළඟට ඔයා මට කියන්න මං ආසම සතා මොකක්ද? ඔයා ආසම සතා පූසා. වැරදි. අයියෝ දෙයි කෑල්ලක් කන්න වෙනවා. දෙහි කෑල්ලක් කාලා ඉන්නවා මං උත්තරේ කියන්නේ. මත් උට දෙයි කෑල්ලක් කන්න ඉන්න යාළුවනේ. ඔය දෙවෙනි පාරටත් දෙයි කෑල්ලක් කන්න යන්නේ. ඔයා දෙපාරක් දෙහි කෑවා. මං තාම එකපාරයි කෑවේ. බලමු නේ ඉතින් මොකද වෙන්නේ කියලා. මං ආසම සතා පූසා නෙමෙයි. මං ආසම සතා බල්ලා. බල්ලට තමයි මං ආස. නම් ඔයා දැන් කියන්න මගේ උපන් මාසය කියන්න බලන්න. උපන් මාසේ මාස විතරයි. අවුරුද්දත් එක්ක. වා 2004 ඔක්තෝබර් මාසේ 25. හරිනේ. හරි. මං උපන් මාසෙ මොකක්ද? වර්ෂෙත් එක්ක ඔක්කොම කියන්නේ.
ඔයාගේ 2006 3 වෙනි මාසේ 3 තුන මම බැලුවේ මේ හරියට මතක තියනවද කියලා. අවුල නැහැ මතක තියෙනවා. එතකොට මට කියන්න ඔයා කියන්නේ නම් මං ආසම සතා කවුද කියලා. වාසම සතා. වාසම සතා නම් පූසා. හරි. හරි. දෙහි ඉතුරුයි තාම හැබැයි. දෙහි කැලි 3යි දැන් ගියේ. ඔයා කියන්න බලන්න මං වැඩිම බය මොකටද කියලා. බය සර්පයන්ට. තාවගේ chance එකක් දෙන්නම්. හොල්මන් වලට. හොල්මන් වලට ටිකක් බයයි. මං වැඩිම බය දෙයක් තියෙනවා. තුන්වෙනි පාරේ උත්තරේ වැරදුනොත් දෙයි කැලක් කන්න බලාගෙන. කියන්න බෑ. අලියට. අලියට බයයි. අලියට හැමෝම බයයිනේ. හරි. දෙයි කැලක් කන්න වෙනවා යාළුවනේ. උත්තරේ දන්නේ නැද්ද? එහෙනම් දෙහි කැලක් කන්නකො. තුන්වෙනි දෙයි කැල්ල. හරිද? මං කියන්නේ උත්තරේ. මං වැඩිම බය තමයි රෑ වෙලා අපේ පාරේ ඉන්න බයයි. හරිද? හේතුව කියන්නේ අලිත් නෙමේ, හොල්මනුත් නෙමේ, සත්තු ඉන්නවා වෙයි. සර්පයෝ කියන්නේ සර්පයෝමත් නෙමෙයි. ඒකේ සත්තු ඉන්නවනේ අපේ අත්තේ. පාර හරහා පයින්නවා නිතරම ආහාරට හැමියට. ඒ හින්දා මම බයයි වැඩිම බය රැයට පාරේ ඉන්න ඔය පාරේ. එන කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඔයා කියන්න බලන්න මං ආස මම බයම කාටද කියලා. බයම කාටද කියලා? සත්තුන්ටද? ඔව්. බයම සතා. ඔයා බයම සතා සර්පයා. හරි තා දෙහි ඉතුරුයි. ඔයා එක දෙයි කැල්ලයි කෑවි තාම. මම එකයි ගෑවේ. දෙවෙනි දෙහි කැල්ලක් කාලා මැඩේ නවත්තුම මොකක් හරි ඉතින් අහන්නකෝ බෑ මම කියන්නකෝ බෑ. අහන්න බෑ මොකක්ද? වෙලාව ගන්න බෑ. ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ. ඔයා කියන්න මං ආසම මේ විෂය කොහොමද කියලා. ආසම විෂය. විෂයන් ගැන කතා කරලා ඉඳලා පොඩ්ඩක් එහෙම හේන්න. ආසම විෂය. සිංහල නෑ. දෙයි කැල කන්නකො මං තුනක් කෑවනේ. මේ දෙවෙනි එක මගේ. හොඳ දෙහි කැල්ලක් අහුවෙන්නෙත් නෑ. චූටි එක මේකත් එක්ක. පොත්ත කන්න බෑ. පොත්තත් කන්න ඕනේ. මාත් පොත්ත පිටින් කෑවේ. පොත්ත දිත්තයි. මාත් කෑවේ. ගිලින්ද ඒක. හරි. ඒක මොනවා කියන්න ඕන මං ආසන විෂය මොකක්ද කියලා? මගේ උත්තරේ මං අහ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. දෙන්න උත්තරේ. මං ආසන විෂය තමයි බුද්ධ ආගම. බුද්ධ ආගම. හොඳ විෂය. කියන්න බෑ මං ආසන විෂය මොකක්ද කියලා එහෙනම්. ආසන විෂය සංගීත. හරියට හරි. සංගීත. සංගීත තමයි මං ආසන විෂය. සංගීත තමයි මගේ විෂය. ඒ කියන්නේ මගේ විෂයක් එතනින් එහාට මට අදාළ නැහැ. සංගීත තමයි මගේ විෂය. يعني මම කියන්නේ අනිත් විෂයල් මේ මම ගහන ගනේ මම ආස සංගීත. ඒක හරියටම කිව්වා. එහෙනම් අපි වීඩියෝ නවත්තමු අදට නේ. එහෙනම් යාළුවනේ ඔයාලා කියන්න බලන්න අපි ඇත්තටම යාළුවෝද කියලා.
යාළුවෝ දෙක බලන්නකෝ. ඔයා ඉතින් කියන්නේ ඉතින් අවසන් කරලා දාන්නකෝ වීඩියෝ. ඉන්න යාළුවනේ ඉතින් මෙතනින් වැඩිපුරම දෙයි කාපු එක්කලා වං ඉතින් දෙයි කැලි තුනක්ම කෑවා. මෙයා නම් වැඩිපුර මෙයා දෙහි කෑවා. ඒක හරි මං කෑවේ දෙහි කැලි දෙකයි. දෙකයිනේ. දෙකයි. මං කෑවේ දෙහි කැලි දෙකයි. ඉතින් ඔයාලට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන් යන්න. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි සබ් එකක් දීගෙන යන්න. එහෙම කරන්න එපා. අපි ගමේ නිකොල්ලෝනේ. එහෙම කරන්න එපා. පොඩි අපිටත් ඉතින් වැරදි ඇති වැරදි තියෙනවා. යටින් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් කටින බුස්සරණයි ජෙසිබීටයි ටටා බයි.